ඇයි මේ 50 මිලිලිටර්ස් බොටල්ස් ලෝකෙට එන්නේ? ඉතින් මේ ගැන යාළුවෝ මම ගොඩක් කමෙන්ට්ස් වල දීලා තිබ්බා 50 මිලිලිටර්ස් බොටල්ස් ගැන රිවිව් එකක් කරන්න කියලා. ඉතින් මම අරන් ආවා මගේ කලෙක්ෂන් එකේ තියෙන 50 මිලිලිටර්ස් බෝතල් 10ක් මම ළඟ මේක විතරමයි තියෙන මගේ කලෙක්ෂන් එකේ. මේ පවුච් එක මට ටැග් එකකට හම්බෙච්ච එකක් ඇත්තටම මේ ඉතින් ඒකත් එක්ක මම අරන් ආව රිවිව් එකක් කරන්න. මේකේ අද රිවිව් එකේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ බෝතල් ටේස්ට් කරලවත් ඕපන් කරලවත් කරන රිවිව් එකක්. අද කතා කරන්නේ මේ 50 මිලිලිටර්ස් කියන එක ලෝකෙට ඉන්ට්‍රොඩියුස් වෙන්නේ ඇයි කියන එක. අපි මේ කිනේකට ගමු මේ කලෙක්ෂන් එක. මේක තියෙන කොලම්බෝ 7 ඩ්‍රයි ජින් එක මම හිතන්නේ මේ වීඩියෝ එක පේනවා ඇති ඔයගලන්ට. ඩිප්ලොමැටිකෝ කියන රම් එක තියෙනවා. ඔව් චිවාස් රීගල් එක තියෙන ස්කොච් විස්කි එක. ටිටෝස් කියන වොඩ්කා එක තියෙනවා. ෆෝර් රෝසස් බර්බන් විස්කි එක තියෙනවා. ජෙම්සන් අයිරිස් විස්කි එක තියෙනවා. චෙචයි කොස් විස්කි වොඩ්කා එක. මොකක් නම කිව්ව හරියද මන්ද ඒක මම හිතුවේ ග්‍රේ ගෲස් කියලා. ද ග්ලෙන්විඩිෂ් 12 years එක තියෙනවා. බ්ලැක් ලේබල් ජොඩි වෝකර් බ්ලැක් ලේබල් එක තියෙනවා. සිලෝන් නරක් එක තියෙනවා. ඉතින් මේ කලෙක්ෂන් එකේ ගත්තොත් මේ බෝතල් 10න් ඔයගොල්ලෝ දකින්න ඇති අපි අපේ රිවිව්ස් වල සිලෝන් නරක් එක රිවිව් කරා. බ්ලැක් ලේබල් එක රිවිව් කරා. මම ඩිස්ක්‍රිප්ෂන්ස් වල දාන්නම් ඒ වීඩියෝස් වල ලින්ක්ස් ගිහින් බලන්න. ඒවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේ මොකලගේ අදහස් දක්වන්න. ඉතින් මේක තමයි මගේ බෝතල් 10ක් කලෙක්ෂන් එක තියෙන. ඉතින් අපි බලමු මේක ලෝකෙට ඇත්තටම ඉන්ට්‍රොඩියුස් වෙන්නේ කියන එක. ඇත්තටම මේක මේ මේන් පර්පස් එක තමයි මේක ඉන්ට්‍රොඩියුස් කරන්න සාම්පල් කරන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ සිලෝන් නරක් කියන එක අපි ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 18000ක් 20000ක් වෙනවා මට මතක විදිහට. බ්ලැක් ලේබල් එකක් ගත්තොත් රුපියල් 22000ක් විතර වෙනවා මම හිතන්නේ මිලිලීටර් 700ක බෝතලයක්. ජේම්සන් එක නම් මට මතක නැහැ චිවාස් එකකුත් ඒ වගේ ගාණක් වෙනවා ඇති. ඉතින් ඒ වගේ රුපියල් 20000ක් 30000ක් 40000ක් දීලා මිනිස්සෙක් ලොකු ලීටරයක හරි 700ක හරි බෝතලයක් ගන්න කලින් එයාට අවස්ථාවක් දෙනවා මේ නිෂ්පාදන ආයතනය 50 මිලිලීටර් එකක් ටේස්ට් කරලා බලලා ඒ ටේස්ට් එක හොඳ නම් ඔයා කැමති නම් විතරක් ඒක බිනදී ගන්න. ඇත්තට මේක පාරිභෝගිකයන් තියෙන ලොකු හොඳ අවස්ථාවක්. මොකද ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ විස්කි රිවිව්ස් විස්කි ගැන ස්ටඩි කරද්දී ගොඩක් ස්පෙෂලි විස්කි වලට ඔය මිස්ටේක් එක වෙන්නේ. ගොඩක් හයි වැලියු තියෙන විස්කි එකක් දීලා ගත්තට ඒකේ හොඳ ටේස්ට් එකක් නැති වෙන්න පුළුවන්. ඊට වඩා ලෝ වැලියු එක විස්කි එක හොඳ දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ මිස්ටේක් එක නොකරන්න කස්ටමර්ට එන්කරේජ් කරනවා මේ මිලිලීටර් 50 නිෂ්පාදන අතුරින්. දෙවෙනි එක තමයි මේක හරි ලේසි. දැන් ඔයගොල්ලෝ මම දැක්කන්න මේ මම පොඩි බෑග් එක තමයි මේ ටික තිබ්බේ. ඉතින් මේ හරි ලේසි බෝතල් 10ක්. බෝතල් 10 කියන්නේ මිලිලීටර් 500ක් ඇත්තටම. ඒක අරන් ට්‍රැවල් කරන්න හරි ලේසි. ඒ කියන්නේ ස්පෙෂලි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එකේ චෙක් අවුට් වෙනකොට ඒ වගේ දේවල් වලට හරි ලේසි. ඊට අමතරව මම දකිනවා දැන් අපි ගත්තොත් ලංකාවේ ඩියුටි ෆ්‍රී එලවන්ස් එක තියෙනවා ලීටර් 2.5ක් ෆොනින් ලිකර් ගන්න පුළුවන් ලංකාවට එන කෙනෙකුට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ලීටරේ බෝතල් 3ක් වගේ අරගෙන තමයි චෙක් අවුට් වෙන්නේ. ඒක පොඩි කන්සෙෂන් එකක් දෙනවා එතන එයාපෝට් එකේදී. ලීටරේ බෝතල් 3ක් එහෙම නැත්නම් ලීටරේ බෝතල් 2ක් අරන් තමයි කෙනෙක් එළියට එන්නේ. එතකොට ලීටරේ බෝතල් 2ක් කියන්නේ මිලිලීටර් 2000ක්. එතකොට උපරිම බෝතල් 3ක් අරන් යන කෙනෙකුට මේ වගේ මිලිලීටර් 50 බෝතල් ගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් ගන්න. උදාහරණයක් විදිහට 50 10 කියන්නේ මේ මිලිලීටර් 500යි. ඒ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ ඒ වගේ 5 ගුණයක්. ඒ කියන්නේ බෝතල් 250ක් විතර ප්‍රමාණයක් අරගෙන බෝතල් 50 10 කියන්නේ 500යි 10යි. ඔව් බෝතල් 50ක මේ වගේ බෝතල් 50ක විතර කලෙක්ෂන් එකක් අරගෙන එන්න පුළුවන්. ලීටර් 3 බෝතල් ලීටරේ බෝතල් 3ක් අරගෙන එන්න නැතුව එළියට. ඉතින් ඒක ලොකු අවස්ථාවක් කලෙක්ටර් කෙනෙකුට ඇත්තටම මේ වගේ බෝතල් තියෙන එක. තුන්වෙනි එක තමයි ගොඩක් කම්පැනිස් මේක යූස් කරනවා ඒගොල්ලන්ගේ මාකටිං ඇන්ඩ් ප්‍රොමෝෂන් වලට. උදාහරණයක් විදිහට අපි ගමුකෝ මේ ජොනි වෝකර් කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති ගොඩක් කෝපරේට්ස් ඉවෙන්ට් තිබ්බහම ටේබල් එකකට බෝතලයක් සර්ව් කරලා තියෙනවා. අපි හිතමු ටේබල් එකේ 10 දෙනෙක් ඉන්නවා කියලා. මේගොල්ලන්ට පුළුවන් මේ වගේ පොඩි බෝතල් 10ක් ඒකේ සර්ව් කරලා තියෙන කවුරු හරි ලික එකක් කන්සියුම් කරන්නේ නැත්නම් ඒ කන්සියුම් කරන්නේ නැති කෙනා මේ බෝතලේ ගෙදර ගෙනියන විදියට තියන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට දැකලා ඇති ගොඩක්
බර්ත්ඩේ කේක්ස් වල සමහර වෙලාවට ලස්සනට සරසන්නත් මේ පොඩි බෝතලයක් යූස් කරනවා. ඉතින් ඒ වගේ ගොඩක් මාකටිං ප්‍රොමෝෂන් ගිෆ්ට්ස් දෙනකොට ඉවෙන්ට්ස් දෙනකොට කෝපරේට් වර්ල්ඩ් එකේ මෙන්න මේක යූස් කරනවා. ඊට පස්සේ තව පර්පස් එකක් තමයි හතරවෙනි පර්පස් එක විදිහට මම දකින්නේ කන්සම්ප්ෂන් කන්ට්‍රෝල් කරන්නත් මේක යූස් කරනවා. එක්සැම්පල් එකක් විදිහට දැන් ලංකාවේ නම් ගොඩක් වෙලාවට ඩ්‍රින්ක් එකක් දානකොට ඒ කන්සම්ප්ෂන් ලෙවල්ස් ගොඩක් වෙලාවට කට්ටිය කන්සිඩර් කරන්නේ නැහැ. බෝතලයක් අරන් අපි යාළුවෝ දෙන්න තුන් දෙනෙක් සෙට් වුණොත් ඒ යාළුවෝ දෙන්න තුන් දෙනාගේ ටාගට් එක තමයි බෝතලේ ඉවර කරලම නැගිටින එක. හැබැයි දැන් ගොඩක් ඩ්‍රින්කින් කල්චර් එකක් තියෙන ගොඩක් රටවල් වල ඒ ලිකර් කන්සියුම් කරන්නේ ගොඩක් රෙස්පොන්සිබිලිටි එකක් එක්ක. ඒතකොට ගොඩක් වෙලාවට දවසකට මිලිලීටර් 50ක් වගේ තමයි ඒ පුද්ගලයෝ ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ සතියේටම යුනිට්ස් 14ක් ඇතුළත නවතිනවා. මේ මිලිලීටර් 50ක් කියන ගොඩක් වෙලාවට යුනිට්ස් දෙකක් වගේ. එතකොට ඒ කන්සම්ප්ෂන් කන්ට්‍රෝල් කරන්නත් මේක සමහරු පාවිච්චි කරන අද මම දවසටම බොන්නේ මෙච්චරයි වගේ එකක් කන්සම්ප්ෂන් එක කන්ට්‍රෝල් කරන්නත් මේක පාවිච්චි කරනවා. ඊට පස්සේ තමයි මේ ආයතන මේක යූස් කරනවා ගොඩක් වෙලාවට හයි ප්‍රොෆිට් මාර්ජින් එකක් earn කරන්න. එක්සැම්පල් එකක් විදිහට අපි ගමු මේ බ්ලැක් ලේබල් බෝතලෙම මට මතක විදිහට මේක මේ නිකන් අපි සුපර් මාකට්ස් වලින් මේ වගේ බෝතලයක් ගන්නව නම් ලීටර් 50ක සාමාන්‍ය මේ සුපර් මාකට් සමහර සුපර් මාකට්ස් වල මේක තියෙනවා. හයි එන්ඩ් සුපර් මාකට්ස් වල මේක රුපියල් 2000ක් විතර නම් මට මතක විදිහට මේ පොඩි බෝතලයක්. හැබැයි ඒ කියන්නේ මිලිලීටර් 50ක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි හිතමු 1 ලීටර් බෝතලයක් කියලා 1 ලීටර් කියන්නේ මේ වගේ 20 ගුණයක් නේ. ඒ කියන්නේ රුපියල් 2000ක 20 ගුණයක් කියන්නේ රුපියල් 40000ක් වෙනවා. 40000ක බෝතලයක් සමාන වෙනවා මේකට. එතකොට හැබැයි බ්ලැක් ලේබල් එක නෝමලි ලීටරේ විකිනෙන්නේ රුපියල් 20000ක් 25000ක් අතර. එතකොට ගත්තොත් ලොකු මාර්ජින් එකක් තියෙනවා මෙන්න මේ පොඩි මිලිලීටර් 50 බෝතලේ. එතකොට ඒ ලොකු ප්‍රොෆිට් මාර්ජින් එකට යන්නත් මේක යූස් කරනවා. ඊට පස්සේ තමයි ගොඩක් වෙලාවට මේ ඔපරේෂනල් එෆිෂියන්සි එක වැඩි කරගන්නත් මේ මිලිලීටර් 50 බෝතලේ උපකාර කරනවා. ඔපරේෂනල් එෆිෂියන්සි එක මේක ඇත්තටම අදාළ වෙන්නේ එයාලයින්ස් වලටයි හොටෙල්ස් වලට. ඒගොල්ලෝ දකින්නේ එයාලයින්ස් වල දැන් ඩ්‍රින්ක් එකක් පැසෙන්ජර්ට සර්ව් කරද්දි කප් එකකට දාලා දෙන්නේ නැතුව මේ වගේ බෝතලයක් දෙන්න පුළුවන් ඒගොල්ලන්ට එයාලයින්ස් වලට. ඊට අමතරව හොටෙල්ස් වල මිනි බාර් එක ගත්තොත් ගොඩක් වෙලාවට තියෙන්නේ මෙන්න පොඩි 50 මිලිලීටර් බොටල්ස් තමයි හොටෙල්ස් වල මිනි බාර්ස් වල තියෙන්නේ. එතනින් හරි ලේසියෙන් මේක කන්ට්‍රෝල් කරන හොටෙල්ස්. ඊළඟට ගත්තොත් අන්තිම කාරණාව තමයි මමත් එක වෙන කාරණාව කලෙක්ටර් කෙනෙකුට ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ෆ්‍රෙන්ඩ්ලි කන්සෙප්ට් එකක් තමයි මේක. දැන් උදාහරණයක් විදියට ලිකර් එකතු කරන කැටගරි දෙකක් මම දකිනවා ලෝකේ. එක කැටගරි එකක් තමයි ගොඩක් වෙලාවට ලිකර් බොටල්ස් එකතු කරනවා. එකතු කරන්නේ කන්සියුම් කරන්නේ නැහැ. එයාගේ අර කලෙක්ෂන් එකක් විදියට තමයි එකතු කරන්නේ. තව කැටගරි එකක් තියෙනවා ලිකර් බොටල් එකතු කරනවා. බොටල්ස් අපි හිතමු එක වගේ දෙකක් ආපු ගමන් කන්සියුම් කරනවා. ඇත්තටම දැන් මම ඉන්නේ දෙවෙනි කැටගරියේ ගොඩක් වෙලාවට මගේ එකතුවෙන් මම කන්සියුම් කරන්නේ ඔයගොල්ලොත් එක්ක රිවිව් කරන්නේ ගොඩක් වෙලාවට මම ළඟ වැඩිපුර තියෙන බෝතලයක් වගේ තමයි. එහෙම වැඩිපුර නැත්තම් මම ගොඩක් වෙලාවට ඒ බෝතලේ ඕපන් කරන්නේ නැහැ. හැබැයි ළඟදී කරපු ගොඩක් රිවිව් වලදී මම මගේ තනි බෝතලේ ඕපන් කරලා රිවිව් කරා ගොඩක් වෙලාවට. ඉතින් අර ගොඩක් වෙලාවට මේ පළවෙනි කැටගරි එකට ලිකර් කන්සියුම් නොකර ගොඩාක් එකතු කරන්න බලාපොරොත්තු වෙන කැටගරි එකට තියෙන ලිමිටේෂන් එකක් තමයි ෆයිනෑන්ෂල් ලිමිටේෂන් එකක් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් දැන් අපි ගත්තොත් මේ සිලෝන් අරක් බොටල් එක මේක මේ මිලිලීටර් 700 බෝතලයක් අපිට එකතු කරන්න රුපියල් 20000ක් විතර යනවා. හැබැයි මේ මිලිලීටර් 50 බෝතලයට අපිට යන්නේ රුපියල් 2000ක් විතර. එතකොට මම 20000ක් වියදම් කළා මේ තනි ලොකු බෝතලයක් එකතු කරන්නේ නැතුව ඒක කන්සියුම් කරන්නේත් නැත්තම් මට ඇත්තට මේක වැඩක් නැති වෙනවා. එතකොට ෆයිනෑන්ෂලි මට රුපියල් 2000ක් වියදම් කළා මේ වගේ බෝතල් 10ක් අරගෙන එකතු කරන එක මට ෆයිනෑන්ෂලි ලාභයි ගොඩක් කරලා මූල්‍ය වශයෙන් මම හිත වෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි ලීගල් ලිමිටේෂන්. දැන් ලංකාවේ ගත්තොත් පෞද්ගලික පරිභෝජනයේ ලීටර් 70ක ෆොරින් ලිකර්ස් ඔයාලගේ තියාගන්න පුළුවන් ගෙදර. හැබැයි ඔයා ඒක ප්‍රූව් කරන්න ඕනේ ඔයාගේ පර්සනල් කන්සම්ප්ෂන් එකට කියන එක. එතකොට ඒ වගේ අවස්ථාවක ලීටර් 70ක් කියන්නේ අපි ලීටරේ බෝතල් ගත්තොත් බෝතල් 70ක්. හැබැයි ඔයා එකතු කරන්නේ මේ වගේ මිලිලීටර් 50 කලෙක්ෂන් එකක් නම් ඔයාලගේ බෝතල් 1400ක් විතර යනකම් ලිමිට් එකක් තියාගන්න පුළුවන්. ඔයාගේ එකතුවේ මේ විදිහට එකතු කරලා. ඉතින් ගොඩක් වෙලාවට මම දකිනවා මේ ලිකර් කලෙක්ටර්ස්ලා මේ වගේ එකතුවක් කරනවා ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන මූල්‍ය සහ අර නීතිමය රෙගුලාසි වලින් ආවරණයක් ලබන්න.
මම නම් දකින්නේ මම දැන් ඇත්තට මට මේක තෑග්ගක් විදිහට හම්බුනාට මම නම් ඇත්තටම ඉස්සරහට හිතුවේ ගොඩක් වෙලාවට මම අර අයිකොනික්ස් බොටල්ස් එකතු කරනවා නම් ඒ කියන්නේ මම කන්සියුම් නොකර එකතු කරනවා මම ගොඩක් වෙලාවට මම පර්සනලි කැමතියි මේ වගේ එකතුවක් කරන්න. මොකද මේක තුව මට හරි ලේසි පහසුයි හුරු බුහුටි මැනේජ් කරන්න. යන තැනක ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ ඔය වගේ සල්ලි හිර වෙන්නෙත් නෑ ලොකු ප්‍රමාණයක් ඒ හින්දා. හැබැයි ලිකර් ටේස්ට් කළා හොඳ ලිකර්ස් ටේස්ට් කරන්න කියන්නේ කන්සියුම් කරන්න එකතු කරන්න මේ එක්කම කම්බිනේෂන් එකක් විදිහට හොඳ ලිකර් බොටල්ස් දෙක තුනක් තියෙන්න ඕනේ. අපි කතා කරා අපේ මතක ඇති අපේ පළවෙනිම වීඩියෝ ලිකර් කලෙක්ෂන් එකක් තියෙනවා නම් මොනවද තියාගන්න ඕනේ කියන එක. කියන්නේ මීට අමතරව වාට පුළුවන් ඔයාගේ එකතුවේ හොඳ විස්කි එකක් ලීටර් විස්කි එකක් අර මිලියඩ 6ක හොඳ විස්කි එකක් හොඳ බ්‍රැන්ඩි එකක් හොඳ වොඩ්කා එකක් හොඳ රම් එකක් තියාගන්න හදිස්සියකටනේ යාළුවොත් එක්ක කන්සියුම් කරන්න. මේක තියෙනවා දෙවෙනි එකතු විදිහට මේක තියෙනවා ඔයාගේ කලෙක්ෂන් එක විදිහට. ඉතින් යාළුවනේ ඉතින් මේ ඕගොල්ලන්ගෙත් මේ ගැන තියෙන අදහස් කමෙන්ට් කරන්න. මේක අර යාළුවෙක් කමෙන්ට්ස් වල ඉල්ලපු හින්දා තමයි යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් මම මේ ටික අරන් ආවේ 50 ml බෝටල්ස් ගැන. මම හිතනවා මම ගැන සාධාරණ කිටු කරා කියලා ඔයගොල්ලොත් එක දැනුම් බෙදාගෙන ඉතින් කමෙන්ට් කරන්න. ඔයාලගේ හැම කමෙන්ට් එකම මාව දිරිමත් කරනවා. ආයි අපි ලිකර් වලින් හම්බෙමු. එහෙනම් චීර්ස් යාළුවනේ.